ඉතින් කොහොම හරි සාෂා දැන් ගඟක් අයිනේ තියෙන කැලයක් ළඟට ඇවිල්ලා වාහනේ පාක් කරගන්නවා. මේ වෙද්දි රෑ වෙන්න ළඟ හින්දා සාෂා හදන්නේ එතන නැවතිලා රෑ ගත කරන්න. ඉතින් එයා කැම්පින් කරන්න ලෑස්ති වෙනකොටම ජීප් දෙකකින් දඩයක්කාරයෝ වගේක් එනවා. බලද්දී එයාට ෂෙඩ් එකේදී කරදරයක් වුණ මිනිස්සු ටිකමයි. සාෂා ඉක්මනට එයාගේ වාහනේ ඇතුළට ගිහින් දොරවල් ලොක් කරගන්නවා. අර ආපු මිනිස්සු එතන මුවෙක්ව හැම ගාලා පුච්චගෙන කාලා ටික වෙලාවකින් යන්න යනවා. ඊළඟට පහවදා උදේ සාෂා කරන්නේ එයා ගෙනාපු පොඩි ඔරුවෙන් ගඟ දිගේ පහළට පැදගෙන යන එක. එයා හවස් වෙනකන් ගඟ පහළට ඔරුව පැදන් යනවා. ඊට පස්සේ තැනකින් ගොඩට ඇවිල්ලා එයා ඒ රාත්‍රියේ එතන කැම්පින් කරන්න තමයි හදන්නේ. ඉතින් කුඩාරම හදලා එයාගේ බෑග් එක එයා ළඟ තියෙන ගහකින් එල්ලනවා. ඊට පස්සේ එයාට ෂෙඩ් එකේදී ගත්ත මස් පැකට් එකක් කාලා රෑ ඒ කුඩාරම ඇතුලේ නිදා ගන්නවා. පහවදා උදේ කවුරු හරි යටිගිරියෙන් කෑ ගහන සද්දය ඇහිලා සාෂාට හැරෙනවා. එයා කුඩාරමෙන් එළියට ඇවිල්ලා බලන්නේ එයාගේ ඊයේ රෑ එල්ලපු එයාගේ බෑග් එක නැති වෙලා. සාෂාට හිතා ගන්න බෑ මොකන්ද උනේ කියලා. ඉතින් සාෂා කරන්නේ එයාගේ ඔරුවෙන් ආපහු තවත් ගඟ පහළට යන එක. ඒ විදිහට යනකොට පොඩි අඩිපාරක් වගේ තැනක් දැකලා සාෂා එතනින් ගොඩට ඇවිල්ලා පොඩ්ඩක් ඒ අඩිපාර දිගේ ඉස්සරහට යනවා. එයා දකිනවා එතන ගිනි ගොඩක් එක්ක පරණ වුණු කුඩාරමක්. සාෂා එතනින් සෝදිසි කර කර ඉද්දී එක පාරේටම අර ෂෙඩ් එකේදී සාෂාව අර මිනිස්සයන්ගෙන් බේරලා පාර කියපු තට්ටේ තියෙන අමුතු මිනිස්සයා එනවා. එයා තමන්ව බෙන් කියලා හඳුන්වලා දීලා එයා කියනවා මේ තැන එයාගේ කියලා. ඉතින් සාෂා බෙන්ට කියනවා එයාගේ බෑග් එක, ෆෝන් එක, කැම ටික කවුරු හරි හොරකම් කළා කියලා. ඉතින් බෙන් කරන්නේ සාෂාට කැම දෙන්නම් කියලා එයාට පොඩ්ඩක් ඉන්න කියනවා. සාෂාට වෙන කරන්න දෙයක් නැහැ. එයාට කැම ඕනේ. ඉතින් එයා බෙන් එක්ක ඒ කියන දේ අහලා එතන පොඩ්ඩක් ඉන්න තීරණය කරනවා. ඉතින් බෙන් මාළු බදින අතරේ දෙන්න පොඩ්ඩක් විස්තර කතා කරනවා. බෙන් ඒ අතරේ ටිකක් අමුතු විදිහට දේවල් කියන්න ගන්නවා. සාෂාගේ පෞද්ගලික විස්තර ආරවුස්සන්න හදනවා. කලින් දවසේ රෑ කැම්ප් එක ගාවට ආපු දඩයක්කාරයෝ ගැන සාෂා කියද්දී බෙන් අතින් කියවෙනවා බෙනුත් එතන හිටියා කියලා. ඒක කියලා බෙන් අමුතු විදිහට hina වෙනවා. සාෂාට මේක එච්චරටම අල්ලන්නේ නැහැ. සාෂාට හිතෙනවා මේ මිනිස්සෙක් මොකක් හරි අවුලක් තියනවා කියලා. ඉතින් එයා ඉක්මනින් මෙතනින් මාරු වෙන්න තමයි හදන්නේ. හැබැයි බෙන් සාෂාව නවත්තන්න හදනකොට සාෂා දකිනවා බෙන් අතේ දාගෙන ඉන්න තමන්ගේ හෙයා බෑන්ඩ් එක. ඉතින් ඒකෙන් සාෂා දැනගන්නවා එයාගේ බඩු ටික හොරකම් කරලා තියෙන බෙන් බව. දැන් නම් සාෂාට හොඳටම තේරුණා මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් නෙමෙයි කියලා. ඒත් එක්කම බෙන් එයාගේ කුඩාරම ඇතුලෙන් සාෂාගේ බෑග් එක අරන් එළියට දානවා. බෙන් එළියට එන්නේ ලොකු දුන්නක් වගේ ආයුධයක් අතින් අරගෙන. ඒක සාෂා දිහාට එල්ල කරගෙනමයි. සාෂා හොඳටම බය වෙලා කරන්න දෙයක් හිතා ගන්න බැරුව බලන් ඉන්නවා. බෙන් කරන්නේ එයාගේ Bluetooth ස්පීකර් එකෙන් සින්දුවක් ප්ලේ කරලා සාෂාට කියනවා ඒ සින්දුව ඉවර වෙන කලින් පුළුවන් තරම් ඈතට දුවන්න කියලා.